යකතුන් දිනක් රජවාසලට ඉතාමත් බියකරු පෙනුමක් ඇති යෝධයෙක් පෙමිණියා. මේ යෝධයාගේ සද්දන්ත ශරීරය දැකලා රජවාසලේ ඇමතිවරු පවා බය වුණා. අන්දරේ බලන්ඩුක මේ යෝධයාගේ හැටි. මම හිතුවා අද තමුණුයි මේ යෝධය අතරේ පොඩි සටනක් තිබ්බොත් හොඳයි කියලා. තමුන්ට පුළුවන්ද මේ යෝධයව පරද්දන්න? අනේ රජතුමනි, මෙයා බලන්නකෝ කන්දක් වගේ. මම වගේ පොඩි මිනිස්සෙක් කොහොමද මෙයා එක්ක හැප්පෙන්නේ? රජතුමනි, මගේ එක පහරකින් මේ මිනිස්යාගේ පණයයි. හොඳයි රජතුමනි, මම සටනට ලෑස්ති. හැබැයි මට එක කොන්දේසියක් තියෙනවා. මට සූදානම් වෙන්න දවස් 7ක් ඕනි. ඒ වගේම ඒ 7ේම අපි දෙන්නව මැදින් තුනී බිත්තියක් තියෙන කාමර දෙකක නතර කරන්න ඕනි. රජතුමා ඒකට කැමති වුණා. දැන් යෝධයා එක පැත්තක, අන්දරේ අනිත් පැත්තේ. යෝධයා හිතුවේ අන්දරේ බයට වෙවුලනෝ ඇති කියලා. හැබැයි අන්දරේ මොකද කළේ දන්නවද? අන්දරේ රැට රහසින් මැද බිත්තිය හාරන්න පටන් ගත්තා. එයා හැන්දක් අරගෙන හිමින් හිමින් බිත්තියේ සිදුරක් හෙදුවා. හැබැයි බිත්තිය සම්පූර්ණයෙන්ම හිල් කළේ නැහැ. යෝධයාගේ පැත්තට බිත්තියේ පිටපොත්ත විතරක් පේන්න ඉතුරු කළා. සතිය අවසන් වෙන්න දවස් 2ක් තියෙද්දි අන්දරේ වැඩේ පටන් ගත්තා. එයා බිත්තිය ළඟට ගිහින් යෝධයාට කතා කළා. ඒ යෝධයෝ, මට බුලට් ටිකක් කන්න ආසයි. තමුන් ළඟ තියෙනවා නම් මට බුලට් ටිකක් දියන්කෝ. තමුන්ට පිස්සුද? මේ මැද බිත්තියක් තියෙනවනේ. මම කොහොමද බිත්තිය ඇතුලෙන් බුලට් දෙන්නේ? අනේ තමුන් මොන යෝධයෙක්ද? මේ වගේ තුනී බිත්තියකට පාරක් ගහලා හිලක් හදලා මට බුලට් ටිකක් දෙන්න බැරි නම් තමුන් කොහොමද මාත් එක්ක සතන් කරන්නේ? අනේ යෝධයෝ, තමුන් නම් නිකම් පුස්සෙක්. මොකක්? මටද පුස්සා කිව්වේ? හිටපියම් මම මේ බිත්තිය කුඩු කරලා තමුන්ව අල්ලගන්න. අයියෝ, මගේ අත, මගේ ඇඟිලි ටික කුඩු වුණා. හා ඕකද තමුන්ගේ හයිය? දැන් බලමු මගේ හයිය. මම මේ බිත්තිය එක පාරින් හිල් කරනවා. ඔන්න බලනවා මගේ අත. අන්දරේ තමන් කලින් හාරකු සිදුරෙන් අත එළියට දැම්මා. යෝධයා දැක්ක අන්දරේගේ අත බිත්තිය හිල් කරගෙන තමන්ගේ පැත්තට එනවා. හම්මෝ, මේ මිනිහා අතින් බිත්ති හිල් කරනවා. මේක මට ගැහුවොත් මගේ පණ යනවා ෂුවර්. මම දැම්ම මෙතනින් පැනලා යනවා. පහුදා උදේ බලද්දි යෝධයා පැනලා ගිහින් රජතුමා අන්දරේගෙන් ඇහුවේ මොකද වුනේ කියලා. අන්දරේ කොහොමද මේ වගේ වැඩක් කළේ? රජතුමනි, යෝධයාට තිබුණේ හයිය විතරයි. මම පාවිච්චි කළේ මොළය. මම කරපු වැඩේ ඇහුවොත් ඔබතුමාට hina යයි. අන්දරේ ඇත්ත විස්තරේ පවසයි. අන්දරේ තමුන්නං හරිම කපටියා. ඔන්න අන්දරේගේ බුද්ධියට මගෙන් තෑග්ගක්. ඉතින් දුවේ පුතේ, දැක්ක නේද? අපිට මොනතරම් ලොකු සතුරෙක් ආවත්, මොනතරම් ලොකු අභියෝගයක් ආවත් කලබල නොවි බුද්ධියෙන් වැඩ කළොත් අපිට ඕනෑම කෙනෙක් පරද්දන්න පුළුවන්.
කරන්නේ